Hello guys, welcome back. මගේ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් කියන්නද ගයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් එක මතකද? කලින් එකේ මැරුණෙත් නෑ. මෙන්න මේක මැරෙන්නෙත් නෑ. ඒ වීඩියෝ ක්ලිප් එක විදිහට මට උනේ මෙන්න මේ දේ. හරි. අනම් වානම් ඉතින් අලුතෙන් එකක් ගෙනලා තියෙනවා play with challenge. ඉතින් මේකෙදි මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් මට චැලෙන්ජ් දීලා තියෙනවා දැන් 1 2 3 4 5 6 7 8 9 10ක් ඒ 10න් මං ඕගොල්ලෝ සමහර විට සබ්ස්ක්‍රයිබ් කරලා ඇති සදෙව්මිත් සර අර කළු ඇඳුමක් ඇඳගෙන ඉන්න මෙයා මේ ඊයේ YouTube channel එක පටන් ගත්ත කවුද XY මිහි ඩ්‍රැගන් කියලා අංගුන් දෙන්න තමයි කොහොමරි අරුට හිතප්පපුවක් නැතුව මේ XY මිහි ඩ්‍රැගන් කියන එක අන්න හිතප්පපුවක් නැතුව කෙලිම බිල්ම දීලා අරු දීලා තියෙන එක දිගටම ක්‍රීපර්ස්ලා 5 දෙනෙක් ගහගන්න ගියා. අද භීෂණය වැඩි. ඉතින් මුළු වීඩියෝ එකත් එක්කම දැන් කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක අපි යන් අද වීඩියෝ එකට. දරු කියපු වැඩේ කරන්න කලින් මට මගේ බේස් එක හදාගන්න ඕනේ හරිද? කරගෙන හරි. මට 6ක් හම්බුණා මම ඉඳන් 4යි වයි කියන්නේ. උඹට ඉස්සෙල්ලා මේකත් කියලා ඉන්න ඕනේ. මචං මට අර සේරම බිල් දුන්න එක උට මොලේ අවුල් හරිද? ඕන්නම් ආනේ උඹලා දන්නේ උගෙන් අහන්න යනවා මට මෙහෙට ගුටි ගන්න එන්නේ. හරිද? උට මොලේ අවුල් හරිද? ඕකා ගේ පික් එක හරිද? ඕකා ඉන්නම එක්කෝ මේ මොකද්ද වැලි මාලිගාවක් වුණත් හදයි එක මයින්ක්‍රාෆ්ට් ඩවුන්ලෝඩ් කරගත්තොත් එහෙනම් මොකද්ද අර මිනික්‍රාෆ්ට් මොකක්ද ගහන එකේ තමයි ඉන්නේ මේ ඕක පාවට කටට කියන්නේ බං මම මේ ඕක බලන්න ඔකට ඇදෙන්න තමයි කියන්නේ හරි ඔක බලන්නනේ ඔකට හෙට ගිහිල්ලා කියනවා මේ කියපු හරිද ඌගේ සීන් එකේ හරිද ඌගේ පික් අනික් එක නම් ඌ මාව මරන්න අපේ ඌ මාව මරාගෙන කණ්ඩාපු එකේ just now මචං public drop ආශ්‍රය ගන්න එපා කියන්නේ ඕන් ඔකට තමයි හරිද රැය වේගෙන ඉන්නේ අපි යමන් බේස් එකක් හදාගන්න ටීසොට්ටි සම්මට සරිය කියපෝ ඉරාගේ මන් දැක්කේ සුපිරි එක හරිද එනිමේ මේ ආකාරයට මේ මෙතන හොඳයි බං මට මෙතන මට සැටි මට සිනමාවේ කෑම එක හොඳටම බෑලා හරක් පැටියෙක් බූරු පැටියෙක් මිලට ගන්න ලැබි මිට අරගෙන ඉතුරු වැඩේ නොකරන ඒකනේ මම මේ කියවන වැඩි නැද්ද බං බල්ලෙක් වුණත් බා ඔච්චර කියවන්න හොඳ නැහැ කියලා අම්මලා තාත්තලා කියලා දීලා තියෙනවා හරිද ඔච්චර චොරෙන්න එපයි කියලා කියලා දීලා තියෙනවා හරිද ඔව් බං අද මම මේ කියවන වැඩිනේ හරි ඔන්න අපේ පළවෙනි නයිට් එක එනවා බෝයි මම මෙතනින් හැංගිලා ඉන්නම් හරිද කාර්යයට මම මෙතනින් හැංගිලා ඉන්නවා හැංගෙන්න බෑනේ අරු කියපු වැඩේ කරන්න එපා අප්පට සිරියනවා අනේ කිසි ආයුධයක්වත් නෑ අතේ හරි මම කලින් කිව්වා වගේ මට චැලෙන්ජ් ටික කරන්න අවශ්‍ය වෙන බේස් එකක් මට හදාගන්න ඕනේ බේස් එක මට විලේජ් එක තිබ්බත් වඩාත් හොඳයි
මං අර හිටියපු තැනින් චුට්ටක් දුරට ආවා. මොකද එතන සොම්බීස්ලා ගොඩක් ස්පෝන් වෙලා හිටියා. බලින්න ස්පෝන් පොයින්ට් එකකට මෙහෙම වෙලා ඉන්නේ. හරි. ෂුගර් කේන් ටිකත් එතන පැල කරගෙන එහෙම එන පිස්සුවක් නැතුව අන්තිමටම එතනට සොම්බිලා වෙන්න තේනාවක්. එතන අතර දැම්ම. හරිද? පම්කින් මෙතනින් එකක් ගලවමු අපි. එතනින් මෙහෙම චුට්ටක් ගලවමු. මේ දැන් පෙත්තුරු වැඩිකට යමු. හරි මේ විදිහට තමයි පවර්ට්නනේ වලටම. හරි අර බැටළුවට එකක් ගහගෙන යමු අපි. ඇඳ අම්මට සිතුන් දෙරෙක් වෙන්න මගේ වෙලාවට. හරි ඒ විදිහට 3 දෙනෙක්ම මරාගත්තා මේකට. ස්ටෙප් වගේ වුණා මේ සබ්ටයිටල්ස් මෙතන මට පාටවදයක් තියෙන්නේ. හරිද? අර පැත්තේ අයිලන්ඩ් එකක් නේද? ඒ පැත්තට යමු. ඒ පැත්තේ බර්ඩ්ස් එකක් චුට්ටක් තියෙනවා වගේ විලේජ් එකක් තිබ්බොත් වඩා හොඳයි. ඊට ක්‍රීන් ටිකක් තියෙනවා නියමයි. atienta village එක. atienta village එක. ඉතින් මගේ ගෙදර ඉන්නේ මෙන්න මේක. අදාළ නැහැ මේක මගේ ගෙදර. හරිද? ෆර්නස් එකක් හදාගන්න අපි ස්ටෝන් ටිකක් ගාඩාගෙන යමු. හරිද? මේක නෙමෙයි මගේ ගෙදර. මගේ ගෙදර කියලා පෙන්නනවා මම මෙතනින් පම්කින් දෙකක් ගහගන්න. එතන කේව් එකකුත් තියෙනවානේ. දැන් අපි යන්න ඕනේ අපේ XY මිහි ඩ්‍රැගන්ගේ YouTube channel එකේ YouTube content creator දුන්න මේ challenge එක කරන්න. ඒක මුලින්ම ලියලා තියෙන අයිෆල් කුලනක් හදන්න කියලා. ඒකට ගස් භාවිත කරන්න වෙනවා. අපි ඕක්ලොක් නගමු. එන රිසෝස් ටිකක් එකතු කරගෙන ආපහු හම්බෙමු. මම අපෝ රෙකෝඩින් කරන. හරි. check 1 2 3 එහෙනවනේ ඔයගොල්ලන්ට. මම මෙතන තමයි තෝරගත්තේ මගේ අයිෆල් ගුල්න හදන්න. හරි. ඒක වැඩි ලොකුවට ඕනේ නැහැ කියලා ඌ කිව්වා. මෙතන තමයි තෝරගත්තේ. හරිද? උගේ තව බිල්ඩ් එකක් තියෙනවා මං නෙළුම් කුල්. ඒක මචං මේකෙන් පාලමක් දාලා තව මෙතකින් හදන්න තමයි ඉන්නේ. කොහොමද මෙතන අයිෆල් කුල් නේනවා. නෑ එකත් හදලා හම්බෙමු. අඩ අයිෆල් කුල්නාගේ තියෙනවා නේද?
අයිෆල් කුල්න කියන්න මොකක්ද එකක් වගේ කමක්නේ මේ පොඩ්ඩ උඹේ අයිෆල් කුල්න හරිද මේක මෙතන එක ගහන්ඩ විතන්න මේ අයිෆල් කුල්න කියලා anyway මේ මිහි පොඩ්ඩ උඹේ අයිෆල් කුල්න ඊළඟ චැලෙන්ජ් එක ඊළඟ චැලෙන්ජ් විදිහ තිබ්බේ උගේ එකෙන් නෙළුම් කුල්නක් හදන්න just now ඒකටත් රිසෝසස් හොයාගෙන මං අපහම දැනුයි මට මතක් වුණේ හරිද අයිෆල් නෙළුම් කුළුණ හදන්න කොළ පාට බ්ලොක් ජාතියකුයි රතු පාට බ්ලොක් ජාතියකුයි ඕනේ ඒක රතු පාට බ්ලොක් එක එච්චර ගේමක් නෑ ඒක මොකේක හරි කරගන්න පුළුවන් හැබැයි කොළ පාට බ්ලොක් එකට අපිට එක්කෝ වූල් එකතු කරන්න වෙනවා නැත්නම් මේ සෑන්ඩුයි ග්‍රැවලුයි එකට හදලා අපිට කොන්ක්‍රීට් එකතු කරගන්න වෙනවා ඒ දෙක එකක් අනිවාර්යෙන් කරන්න වෙනවා ඔතනින් බැරිම වැඩේ සෑන්ඩුයි අරවයි එකතු කරගන්න හින්දා මං බැලුවේ වූල් එකතු කරන්න ඒ ළඟට ඉතින් ඒ නිසා වීඩියෝ ඔෆ් කරන්නත් බෑ ඔකලින්ට සර්වයිවල් ඔකලින්ට පුළුවන් මං වීඩියෝ දාලා හැදුවා කියන්න ඒ නිසා මේ මම බැලුවේ රෙකෝඩින් පිටම මේ මොකද්ද වූල් ෆාම් එක ගහන්න දැන්ටම රිසෝසස් මදි මොකද අයන්න ඕනේ අපිට අට කුඩ් අයිඩියා අයන් හොයාගෙන ලිව්ස් කපාගෙන අඩෝ ඒක කරන්න පුළුවන් ඒකට යම දැයිති අයන් හොයාගන්න ඕනේ හරිද අඩ අපි බලමු 11 වැඩේ ෂේප් කරගන්න හරිද එන අපි ආව වෙන වැඩේට ඔන්න බන් නෙළුම් කුල්ලත් හැදුවා හරිද අඩවගෙන අප පොපුමලක් වගේම නියෝචන් ඔන්න නෙළුම් කුල්ලත් හැදුවා හරිද අදට වීඩියෝ එක ඔච්චරයි මං මේ චැලෙන්ජ් එක විතරයි තෝරගන්නේ සොරි වෙන්න ඕනේ සජෙමෙච්චරට කියන්නේ සොරි වෙන්න ඕනේ ඔයාගේ ක්‍රීපර්ස්ලා 5 දිනක් එක ගහගන්න වීඩියෝ එක චැලෙන්ජ් එක මං අනිවාර්යෙන් ලබන වීඩියෝ එකේදී කියනවා එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි